අලුත්ම iOS 26 එක ලෝකෙටම රිලීස් වුණා. ඔයාගේ ෆෝන් එකටත් iOS 26 දාගමුද? එහෙනම් මේ වීඩියෝ එක බලලම ඔයා තීරණය කරන්න ඔයාගේ ෆෝන් එකට iOS 26 දාගන්නවද නැද්ද කියලා. මේ විදිහට iOS 26 වගේ ෆෝන් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන අනිවාර්යෙන් වගේ ෆෝන් එක 2019 හෝ ඊට පස්සේ ආපු නිව මොඩලයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ iPhone 11 එකෙන් පස්සේ ආපු මොඩලයක් වෙන්න ඕනේ. 2019 ආපු iPhone 11, 11 Pro, 11 Pro Max වගේ version වලට මේ iOS 26 ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් විතරක් නෙවෙයි. වගේ ෆෝන් එක iPhone SE 2 එකක් නම්, SE 3 එකක් නම් එහෙම නැත්නම් iPhone 15, 16, 12, 13, 14 ඕන ෆෝන් එකකට මේ iOS 26 ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයත් ඔයාගේ ෆෝන් එක අප්ඩේට් කරගන්න ඕනේද 26 වලට? මට ඒකට කෙලින්ම උත්තරයක් දෙන්න බෑ. මොකද එන ඕනම OS එකකට ඊට පස්සේ දවස් කීපයකට පස්සේ බග් ෆික්සස් විදියට ගොඩාක් අප්ඩේට්ස් එනවා. ඉතින් මේ නිසා ඔයා තීරණය කරන්න ඕනේ ඔයාලට බග්ස් ආවත් ප්‍රශ්නයක් නැද්ද කියලා තීරණය කරලා තමයි iOS 26 ඉන්ස්ටෝල් කරන්න ඕනේ. මේ තාක්ෂණයකට එහෙම බග්ස් ගැන අපිට වාර්තා වෙන්නේ නැහැ. මොකද බග්ස් ගැන කතා කරන්න අපි ඉක්මන් වැඩි නිසා. හැබැයි ඔයාගේ ෆෝන් එක පරණ වර්ෂන් 2019 හෝ 20 වර්ෂන් එකක් නම් සම බැටරි ධාරිතාව වගේ ෆෝන් එකේ 72යි 71යි 70 වගේ නම් බැටරි මැසේජ් එක සර්විස් මැසේජ් එක ඇවිල්ලා තියෙනවා නම් තව පොඩ්ඩක් කාලයක් හිටියොත් හොඳයි කියලා මම ඔයාලට සජෙස්ට් කරනවා. එහෙම නැත්නම් වගේ ෆෝන් එකේ බැටරි 75ට වඩා වැඩි ගාණක් තියෙනවා නම් වගේ ෆෝන් එකට iOS 26 ඉන්ස්ටෝල් කරගන්න එකේ ප්‍රශ්නයක් නැහැ. ඒකට කියන්න හේතුව තමයි මේ iOS එකේ ෆීචර්ස් ගොඩක් වැඩි කරලා තියෙනවා වගේ තමයි ඔයාගේ එදිනෙදා ජීවිතේ වැඩ ලේසි කරගන්න ගොඩාක් දේවල් මේකට ඉන්ස්ටර්ට් කරලා තියෙනවා. ඉතින් මම ඊයේ රෑ තමයි දැක්කේ මගේ ෆෝන් එකට iOS 26 අප්ඩේට් එක රිලීස් වෙලා තියෙනවා. ඉතින් මම ඒක අප්ඩේට් කරන්න තීරණය කරා. මේකේ මට GB 13.6ක් විතර තිබ්බා. හැබැයි මේක ඔයාගේ ෆෝන් එකේ අප්ඩේට් එකක් විතර ගත්තාම මේකේ GB ගාන වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ තියෙන අප්ඩේට් එකත් එක්ක මොකද මම ලේටස්ට්ම අප්ඩේට් වලට ඒ කියන්නේ iPhone 18 එකේ ලේටස්ට් මේවට මම අප්ඩේට් කරලා තිබුණ නැති නිසා තමයි මට GB 13 ගානක් තිබ්බේ. සමහරට ඔයා ලේටස්ට්ම කලින් ආපු කියන්නේ ඕල්ඩර් version වල ලේටස්ට් version එක ඇවිල්ලා තිබ්බනම් අප්ඩේට් කරලා තිබ්බනම් වගේ ෆෝන් එක මේකේ GB ගාන වෙනස් වෙනවා. කියන්නේ කැපැසිටි එක වගේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකෙන් වගේ ෆෝන් එකේ කැපැසිටි රික්වයර්මන්ට් එක ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා. මේ විදිහට අප්ඩේට් කරලා දිසා වගේ ෆෝන් එකේ මොඩලයක් එක්ක ඔයාගේ ෆෝන් එකට ඕන අප්ඩේට් කරන කැපැසිටි එකත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගැන කතා කරලා මේ ගොඩක් වෙනස් අලුත් විදිහට තියෙනවා. ඩිසයින් හරියම ලස්සන, නොටිෆිකේෂන් එන විදිහට ඇනිමේෂන් වගේ දේවල් ගොඩාක් වෙනස් කරලා තියෙනවා සහ ගොඩක් ලස්සනයි. ඉතින් ටෙක්සිඩි ෂෝ එක බලන අයට chance එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ high quality print එකක් තියෙනවා. high quality material එකේ t-shirt එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් සාධාරණ ගානකට. description එකේ WhatsApp link එක දාලා තියෙනවා. ඒක click කරලා දවස් කීපයක්ද ඔයාගේ අතට මේ වගේ t-shirt එකක් ගෙන්න ගැනීම chance එක ඔන්න හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේකේ icons ගැන කතා කරලා icons ඔක්කොම redesign කරලා තියෙනවා සහ camera app එක, settings app එක, විශේෂයෙන්ම camera app එක ගැන කතා කරනවා. අපි ඉස්සරහට camera එක ගැන කතා කරනවා. මේ iOS 26 එකේ මොනවද improve කරලා තියෙන්නේ කියලා. සහ මේ හැම icon එකක්ම වගේ අලුතෙන් redesign කරලා තියෙනවා iOS 26 එකට. මේක ඇත්තටම බලන කෙනෙක්ට හොඳ ලස්සන නිව ෆ්‍රෙෂ් ලුක් එකක් දීලා තියෙනවා. ඊගාවදේ තමයි මේකේ මුලින්ම දැක්කද මේ ග්ලාසි ඩිසයින් එක. මේ ග්ලාසි ඩිසයින් එක ඇත්තටම හරිම ලස්සනයි. කලින් ආපු iPhone එකකවත් ඇවිල්ලා නැහැ. සමහරට Android users ලා කියන්න පුළුවන් මේක පරණ එකක් කියලා, ටෙක්නොලොජි එකක් කියලා. වෙන්න පුළුවන්. හැබැයි මේ iPhone වලට ආපු එක හරිම ලස්සනයි. iPhone user කෙනෙක් විදිහට long term iPhone user කෙනෙක් විදිහට මේක ඇත්තටම ලස්සන ඩිසයින් එකක් iPhone වලට ආපු iOS 26 version එකේ. මේකේ wallpapers ගැන කතා කරලා iOS 26 එකේ අලුත්ම wallpaper set එකක් වඩ ඇවිල්ලා තියෙනවා iOS 26 එකටම. ඒ විතරක් නෙවෙයි මේකේ clock එක වෙනස් කරගන්න පුළුවන්. clock එකේ size එක වෙනස් කරන්න පුළුවන්. සහ spatial විදිහට වගේ wallpaper එක වෙනස් කරගන්න පුළුවන්. 3D look එකක් වගේ wallpaper එකට දෙන්න පුළුවන්. හරිම ලස්සනයි මේ wallpaper එක එහෙම දුන්නාම. සහ මේ ඔරලෝසුවේ size එක වෙනස් කරලා ස්පාර්ශල් විදිහට දුවම හරිම ලස්සන wallpaper combination එකක් වට ගන්න පුළුවන්. තමයි මේ clock එකේ ඉලක්කම් ග්ලාසි විදිහට හදන්න පුළුවන්. නැත්නම් normal පරණ විදිහට සහ ග්ලාසි විදිහට හදන්න පුළුවන්. එතකොට ලස්සන combination එකකින් වට අලුත් wallpaper design එකක් වට බලා ගන්න වගේ අලුත්ම iOS 26 එකට අප්ඩේට් කරපු ෆෝන් එකේ. ඉතින් මේ icon ගැන කතා කරනවා. මේ icon customization වලදී clear කියලා අලුත් version එකක් ඇවිල්ලා තියෙනවා. මේ clear වලින් transparent ලස්සන icons ටිකක් වට ගන්න පුළුවන්. black and white විදිහට ලස්සන transparent colors එක වට ලස්සන icon set එකක් ගන්න පුළුවන්. මේකත් මම දැක්කපු ලස්සන දෙයක් iOS 26 එකේ. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල්නේ. ඒ කියන්නේ මේක ෆෝන් එක ලස්සන කරන්න ඕනේ දේවල්. හැබැයි ඊට පස්සේ අලුත් ෆීචර් එකක් කරලා තියෙනවා ChatGPT එකත් එක්ක එකතුලා වැඩ කරන Apple Visual Intelligence කියලා එකක් ඔයගොල්ලෝ අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මේක කලින් iOS වල තිබ්බා. හැබැයි මේකේ අලුත් ෆීචර්ස් වගේ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. මම ඒ ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. ඉතින් Apple Visual Intelligence ඉන්නේ iPhone 15 සහ newer models වල එතනින් අහලා ආපු newer models වල තමයි Visual Intelligence support කරන්නේ. ඉතින් මේ Visual Intelligence ගැන කතා කරනවා වගේ ෆෝන් එකේ screenshot අරගන්න ඕනේ. volume up එක සහ power switch එක වල screenshot එකක් ගන්න පුළුවන්. මේක වැදගත්ම දේ මේක phone gallery save වෙන්නේ නැහැ. save වෙන්නේ නැතුව ඒක කරදරයක් නැතවර මොකක් හරි දෙයක් දැනගන්න ඕන නම්
ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ඉවරලා ඒකේ වටේ රවුමක් ඇදලා මේ රවුමෙන් ඔයාලට ප්‍රශ්නයක් අහන්න පුළුවන් chat GPT එකෙන්. ඒ කියන්නේ Apple Visual Intelligence එකෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොකද්ද මේ තියෙන්නේ, මොකද්ද මේ කරන්නේ, කොහොමද කරන්නේ වගේ ඕන දෙයක් දැනුම ඔයාලට අප්ඩේට් කරගන්න මේකේ Visual Intelligence පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේකේ ෆොටෝ එක රවුම් කරලා Google search කරන්න පුළුවන්. විතර වගේ දැනුම අප්ඩේට් කරගන්න ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් කරගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයාලට ගාණක් හදන්න තේරෙන්නේ නැහැ කියලා. ඒක විෂුවල් ඉන්ටෙලිජන්ස් එක කරන්න පුළුවන් විතරක් නෙවෙයි. සමහරට හිතෙන්න පුළුවන් මේක මේ ඉංග්‍රීසියෙන් කරන්න මේක හරි අමාරුයි කියලා. නැහැ. සිංහලෙන් කරන්න පුළුවන්. සිංහලත් සමහර අය ටයිප් කරන්න අමාරුයි. ඒ කියන්නේ කීබෝඩ් එක වෙනස් කරගෙන සිංහලෙන් ටයිප් කරන්න අමාරු අයට හොඳම ඔප්ෂන් එක තමයි ඔයගොල්ලෝ මෙසේජ් කරන භාෂාව. සිංග්ලිෂ් වලින්. ඒ කියන්නේ සිංග්ලිෂ් වලින් ටයිප් කරලා ඔයාලට chat GPT එකත් එක්ක කතා කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද? මේ විෂුවල් ඉන්ටෙලිජන්ස් එකෙන් ඔයාලට ඒ විදිහට ප්‍රශ්න වලත් උත්තර ගන්න හැකියාව තියෙනවා. ඊළඟදී තමයි දැක්ක මේ කැල්කියුලේටර් එක ලේසි කරලා තියෙනවා. ඒ කියන්නේ නෝමල් කැල්කියුලේටර් එක එහෙනම් සයන්ටිෆික් කැල්කියුලේටර් එකට එතන කන්වර්ටර් එකක් විදිහට මේ කැල්කියුලේටර් යූස් කරන්න මේ විදිහට අයිකන් එකක් තියෙනවා. දකුණු පැත්තේ උඩේ ක්ලික් කරලා පුළුවන්කම ලැබිලා තිනවා. ඔයාලට කැල්කියුලේටර් එක වෙනස් කරගන්න. ඊළඟට ෆොටෝස් ඇප් එක ගැන කතා කරාම ෆොටෝස් ඇප් එකෙන් iOS 18 වලදී මිනිස්සුන්ගේ ඔළුව විකාර කරලා තිබ්බා. ඒ කියන්නේ මේ කලෙක්ෂන් විදිහට එකක් දීලා ඒකෙන් හරි අමාරුයි හොයාගන්න ෆොටෝස් කොහෙද තියෙන්නේ කියලා. 2 tab selection එකක් විදිහට ෆොටෝස් ඇප් එක දීලා තියෙනවා. ඔයාලට ඔයගේ ෆෝන් එකේ ගැලරි එක සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන්. එක tab එකකුත් collection එක කියලා iOS 18 එකේ ආපු වෙන ඔප්ෂන් එකක් විදිහටත් ඒක අපිට බලා ගන්න පුළුවන්. ඒතකොට කම්පියුස් ගතිය ගොඩක් අඩු වෙලා තියෙනවා iOS 18 එකට සාපේක්ෂව මේ ෆොටෝස් ඇප් එකේ iOS 26 එකේ. සහ මේ ෆොටෝස් ගැන කතා කරොත් එහෙම ස්පාෂල් සීන් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ වගේ ෆොටෝ එකක් ගොඩක් ෆොටෝස් වල ස්පාෂල් සීන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලා ලස්සන 3D ඇනිමේෂන් එකක් එක්ක ලස්සනට වගේ ෆොටෝස් බලා ගැනීම හැකියාව හම්බෙලා තියෙනවා. ඊළඟ තමයි කැමරාවකට කරලා තියෙන අප්ඩේට් එක. කැමරා එක පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා මුලදී. හැබැයි ටික කාලයක් ඇදී හරියම සරලයි. මොකද සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්, ප්‍රොෆෙෂනල් වීඩියෝග්‍රැෆර් කෙනෙක්ට ඔයාගේ ෆෝන් එකෙන් නම් ඔයා මේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන්නේ ඔයාගේ සෙටින්ග්ස් ටික ඉක්මනට තප්පර ගානක් කරලා වෙනස් කරගන්න පුළුවන්. කලින් මේ සෙටින්ග් එක අවුරුදු ගානක් තිස්සේ තිබ්බේ මේ ස්ක්‍රීන් එකේ නෙමෙයි මේ ස්ක්‍රීන් එකට කලින් තිබ්බේ settings වල. ඒ කියන්නේ general settings වල තමයි මේ camera settings තිබ්බේ. හැබැයි මෙතනදී iOS 26 එක ලේසි කරලා තිනවා. ඔයාට ඕනම setting එකක් ඔයාට ඕනේ 24 megapixel 14 megapixel ද නැත්නම් වීඩියෝ වලට ගියාම full HD ද 4K ද 60 Hz per second ද නැත්නම් 30 Hz per second ද ඒ වගේ දේවල් select කරලා ඔයාට ලේසියෙම ෆොටෝ එකක් ගන්න එහෙම නැත්නම් වීඩියෝ එකක් ගන්න වගේ ඕනම settings එකකින් ලේසියෙන් හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට iPhone එකේ දකින්න තියෙන වැදගත්ම feature එක තමයි iOS 26 එකේ වෙලා තිනවා බැටරි ඇඩැප්ටිව් මෝඩ් කියලා එකක්. මේකෙන් වගේ performance සාමාන්‍ය තරමට වඩා වැඩියෙන් perform කරද්දි වගේ ෆෝන් එකේ වැඩිපුර perform කරද්දි ඒක RAM එක processor වගේ දේවල් වැඩිපුර පාවිච්චි කරද්දි වගේ ෆෝන් එකේ බැටරි එකේ ධාරිතාවය බැටරි එකේ ආයු කාලය කියන්නේ බැටරි එක ඩ්‍රේන් වෙන්න යන කාලය වැඩි කරගන්න යම් performance වල වෙනසක් කරලා brightness උටක් අඩු කරලා 20% වලට අඩු වෙද්දි ඒ කියන්නේ බැටරි එක 20% වලට අඩු වෙද්දි ඔටෝම power saving mode එකට මාරුලා වගේ දේවල් කරලා වගේ බැටරි එක ඩ්‍රේන් වෙන්න යන කාලය ගොඩාක් වැඩි කරගන්න මේ බැටරි ඇඩැප්ටිව් මෝඩ් එකෙන් අපිට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. ඉතින් මට හිතෙනවා මේ iOS 26 කියලා කියන මොඩල් එක iOS 18 වලට සාපේක්ෂව 20ක 30ක 40ක විතර ඉම්ප්‍රූව් එකක් කියලා. ඉතින් මගේ ඉලක්කම් විදිහට ගත්තාම 40කට කිප්පෙන ආසන්නයක ඉම්ප්‍රූව් එකක් අපිට බලා ගන්න හම් වෙනවා. ඉතින් වත් කැමති නම් ඔයාගේ ෆෝන් එක iOS 26 වල ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඉතින් මට මෙතන මිස් වෙච්ච දේවල් තියෙනවා. ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ හොඳ ලයික් එකක් දාන්න තමයි කරන්න. මොනවාරි ප්‍රශ්න නම් ඒක කමෙන්ට් කරන්න. ටෙක්නොලොජි ලෝකේ වෙනස් වෙන දේවල් සහ අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන ඉගෙන ගන්න කැමති හැමෝම අපේ YouTube channel එක subscribe කරලා අපේ වීඩියෝස් ඔයාගාට ගෙන්න ගන්න. එහෙනම් වීඩියෝ නැතම හැමෝටම සුබම සුබ දවසක්.